9:04 වෙලාව. පස්සේ බ්‍රෑන්ඩ්ස් ටික පෙන්නන්නම්. අප්පෝ මල කෝලම්. But we have a lot of people. හලෝ ළමයි කොහොමද? ඔන්න අදත් ඔයාලගේ මිනිච්චන් ආවා ලස්සන වීඩියෝ එකකින්. අද අපි මාත් එක්ක යමුද කැම්පස් එකට? අම්මෝ ළමයි අද නම් පුදුම කම්මැලි දවසක්. වහිනවා ඉවරයක් නෑ කරන්න දානේ. කැම්පස් ගියේ නැත්තම් මාන ප්‍රශ්නයක් නෙවෙන්නේ. ඉතින් ඉස්සර වගේ අපිට දැන් බෑනේ යන්න බෑ. අද නම් බඩේ කැක්කමක්, අද නම් ඔළුවේ කැක්කමක් කියලා බොරු කරලා ගෙදරට වෙලා ඉතින් මම සුපුරුදු පරිදි අද තුනේම ලෑස්ති වෙන ගමන් අපි මේ වැස්සේ ලස්සන ජපානි බලන ගමන් කැම්පස් එකට යමුද? ඔයාලා දන්නවද ළමයි? මේ ඉන්නේ මගේ පපාලා ටික. මම දැන් ආච්චි කෙනේ මල් පෝච්චියට පපාලා හම්බෙලා. දෙයනේ කියලා පැල ටික බලලා මෙහෙ බලනකොට ලෙක්චර් එකක් පටන්. මේ තියෙන අපිට උදේම තියෙන ලෙක්චර් එක. ඉතින් මේකට ඉඳලා බත් චුට්ටක් කාලා එහෙම තමයි මම අද කැම්පස්. ඒ වුණාට මේ අල්පනල්ලේ අපේ බබා ඉඳගෙන කෝලන මේ අපේ ගෙදර කම්මැලි. පුදුම කම්මැලි සෙල්ලමම තමයි. පාන්දරේලි වෙනකන් නටලා තිස්සේ දොයි. මටත් හරි ඉරිසියයි. මොනවා කරන්නද ඉතින්? මම කැම්පස් ගියේ නැත්තම් වැඩට ගියේ නැත්තම් මේ කෙල්ලට කන්නත් නෑ. මෙයාව ගෙනල්ලා දැන් අවුරුදු එකමාරක් වෙන්නත් යනවා. මේ කෙල්ලගේ දැඟලිල්ල නම් කවදාවත් අඩුවක් නෑ. ඔයාලත් මං වගේ පූස් පිස්සෙක්ද? එහෙම නෙමෙයි නම් පූසෙක් ගෙදර ඇති කරලා බලන්න. ආසහිතේ. ගෙදරින් අයින් වෙනකොට ලක්ෂ 5ක් විතර දීලා මම ගෙදරින් අයින් වෙන ලෑස්ති වෙනවා. තියෙන්නේ ඊට කලින් දවසේ අප ගෙදර කරපු සැරසිල්ල. මේක කරේ මගේ යාළුවගේ බර්ත්ඩේ එකට. ඒ යාළුවා අකි කෙනෙක්. ඉතින් යාගේ බර්ත්ඩේ එකට අපි චූටි සෙලිබ්‍රේෂන් එකක් කරා. ඒ වුණාට ඒක ලොකුවට අපිට කරන්න බැරි. ටක් ගාලා ලෑස්ති වුණා. අද ළමයි වැඩ නෑ. මොකද අද චුට්ටක් වෙලා මෙහෙරකට එනකොට 8:05 වෙලා. ඉතින් මේම ටක් ගාලා ලෑස්ති වෙලා මම ඉතින් දුවනවා. අඩුම තරමේ අයිලයිනර් එකවත් අඳින්නේ ටක් ගාලා ලෑස්ති වෙලා දුවන එක තමයි මගේ රාජකාරිය. මේ තියෙන මගේ ලිප් ලයින් එක. අනේ මේකේ බ්‍රෑන්ඩ් එකක් නම් මම දන්නේ. මේක මම තෙම්ම එකෙන් අපේ අක්කේ අරන් දුන්නේ හින්දා පාවිච්චි මෙහි ආව වෙලාවේ මං එයාගේ මොක හොරකම් කරගත්තා. හොරකම් කරාට පස්සේ ඉතින් එයා මේක මට දීලා තියෙන ළමයි මම සාමාන්‍යයෙන් පාවිච්චි කරන එක ලිප්ස්ටික් වර්ගයක්. ඒ කියන්නේ මම වෙලාවකට ලිප් ලයින් එක විතරක් ඇඳලා කැම්පස් යන වෙලාවලුත් තියෙනවා. මේ බලන්නකෝ ෂෝක් එකට බ්ලෙන්ඩ් වෙනවා නේද? තේමෝ එකෙන් හරියට බලලා අයිටම්ස් ගන්නවා නම් සමහර දේවල් තියෙනවා අපිට මිල කරන්න බැරි මාරම වටින දේවල්. මේ තියෙන මගේ ලිප්ස්ටික් එක. මේක ඇවිල්ලා Maybelline බ්‍රෑන්ඩ් එකේ නම්බර් එක මතක නැහැ. මම මේ නම්බර්ස් ටික තව වීඩියෝ එකකින් ඔයාලට ගේන්න. මං ගාව තියෙන ලිප්ස්ටික් එකේ රිවිව්ස් ඕනේ කට්ටිය කෝ බලන්න කකුල උස්සන්න. හා වැටේ ඔයා. ඔච්චරයි. අකල් කොන්න පිරුවා දිව්වා. අද දැන් වෙලා ගිහිල්ලා 8:52යි වෙලාව. දැන් ටක් ගාලා බත් ටිකක් කාලා දුවන්න ඕනේ. දිව නැත්තම් රට විනාශයි ලෝකෙ විනාශයි ෂුස් එකේ හම්බෙන්නේ නැහැ. ගියත් වැඩක් නැහැ. දුක තමයි. හරිම සන්තෝෂයි 9:04 වෙලාව. ටක් ගාලා දුවන්න ඕනේ. දිව නැත්තම් ගොඩක් වෙලා යනවා. මම බුදු පහනක් තිබ්බා දැන් ටක් ගාලා වැඩට යන්න ඕනේ. වැඩට නෙමෙයි යන්නේ ඉස්කෝලේ. ගේගාවේ ඉඳලා ටික දුරක් තියෙනවා ඉස්කෝලේට. ටික දුරක් කියන්නේ පයින් ගියොත් නම් විනාඩි 5යි තියෙන්නේ. ඉතින් ඒ විනාඩි 5ක් ගාලා යනවා. හරිනම් 9 වෙද්දි ඉන්න ඕනේ. දැන් අද පරක්කුයිනේ. පරක්කු නිසා 9:20 වෙනකොට ගියොත් ෂේප් කරගන්න පුළුවන්. කොහොමද කෙසිකේට එන්නේ නැහැ. එසෙන්සි හරි හොඳයි. ඒ නිසා ෂේප් කරගන්න පුළුවන් වෙයි.
කැම්පස් එකට ආවා 9:11 වෙලාව වෙලා ගිහිල්ලා දැන් ටක් ගාලා දුවනවා ක්ලාස් එකට. මේ තියෙන මට බ්‍රහස්පතින්දා උදේට තියෙන ක්ලාස් එක. මේක කරන්නේ ෆිලිපීන් සෙන්සෙ කෙනෙක්. මේ සෙන්සෙ මාරම හොඳයි. ඒ කියන්නේ ළමයිට කරන්න ඕනේ හැම උදව්වක්ම කරන සෙන්සෙ කෙනෙක් තමයි මේ ක්ලාස් එකේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ ග්ලෝබල් ඉෂුස් ගැන. ග්ලෝබලි තියෙන ඉෂුස් ගැන රිසර්ච් කරලා අපි මේකෙන් කරන්නේ ඒ තියෙන ඉෂුස් වලට සොලියුෂන් හොයන එක. ඉතින් මේක හරියම ෆනි ක්ලාස් එකක්. අද මගේ පාප මිත්‍රය ඇවිල්ලා නැති නිසා මට හරිම කම්මැලි. ඔක්කොලාම ඉන්නේ පිටරට ළමයි. මේ ඉන්නේ අපේ සෙන්සේ. මෙයා අපිට වීඩියෝ එකක් දාලා දීලා ෂේප් එකේ ඉඳන් ඉන්නවා. නෑ අපිට රිසර්ච් එකක් ගැන කියලා දෙනවා. පේනවද ළමයි තියෙන දුක? ඔයාලටත් ඉන්නවද හැමදාම කැම්පස් එලා කියලා රවට්ටන පාප මිත්‍රයෙක්? මෙන්ෂන් කරන්න ඔය ජරා සතාව. එක ලෙක්චර් එකක් ඉවරයි. දැන් මං ටක් ගාලා ගෙදරට ආවා. ගෙදරට ආවා කියන්නේ මට 9 ඉඳලා 10:45 වෙනකන් එක ලෙක්චර් එකක් තිබ්බා. 10:00 එකක් ඉවරයි. ආයෙ පටන් ගන්න මට 1යි කාලෙට. හැබැයි මම යන්න ඕනේ හරියටම 12යි කාලෙට ගෙදරින් යන්න ඕනේ. මට යන්න තියෙන ඉවෙන්ට් එකක් ගැන දෛගකු එකත් එක්ක කතා කරගන්න. ඉතින් මං ඒකට යන්න ඕනේ හරියටම 12යි කාලෙට. දැන් චුට්ටක් ඉඳලා දැන් වෙලාව හරියටම 10:41යි. එතන 12යි කාලෙට යමු. දැන් වෙලාව 12:21යි. දැන් ආයෙත් මම යනවා අපේ දෛගකු එකේ ඉචිගෝ කන්න එකට. ඉචිගෝ කන්න එක කියන්නේ කැම්පස් එකේ පළවෙනි බිල්ඩින් එක. ඒකට ගිහිල්ලා ඒකේ අර මං කලින් කිව්ව ඉවෙන්ට් එක ගැන චුටි සෙන්සලාගෙන් චුටි දෙයක් අහන්න දෙන ඒක අහලා එහෙමම යනවා. 1යි කාලෙ වෙද්දි ආයෙත් සංගෝකන් එකට. සංගෝකන් එක කියන්නේ 3rd බිල්ඩින් එක. ඒකට ගිහිල්ලා ලෙක්චර් එකට ඉඳලා 2:45ට ඉවර වෙලා මං අද ගෙදර එනවා. ගෙදර ඇවිල්ලා ආයෙ චුට්ටක් නිදාගෙන ආයෙ 5:00 වෙද්දි ලෑස්ති වෙලා 6:00 වෙනකොට ආයෙ යන්න ඕනේ වැඩට. එළියට බහිද්දිම බස් පටන්ගෙන කරන්න දෙයක් නැහැ. යන්න වෙනවා කම්මැලිකම පැත්තකින් තියලා. ඕකේ අපි එහෙනම් යමු. මේ තියෙන්නේ අපේ ඉචිගෝ කන්න එකට යන පාර. මේ තියෙන්නේ ඊළඟ සෙක්ෂන් එනකන් මම බලාගෙන ඉන්න වෙලාවක්. මේ සෙන්ස් 1යි කාලෙට ලෙක්චර්ස් තියෙනවා නම් හැමදාම එන්නේ 1:18ට. ඉතින් මේක අපිට පුරතට ගිහලා සෙන්ස් එනකන් හැමදාම තියෙන වැඩක් කරගන්න. දැන් තමයි මං ගෙදරට ආවේ. ලෙක්චර්ස් ඔක්කොම ඉවරයි. දැන් හවස් 5ට වැඩට යන්න තියෙනවා. චුට්ටක් නිදාගෙන නැගිටලා එහෙමම වැඩට ගිහින් එන්න ඕනේ. එහෙනම් බයි. දැන් වෙලාව 6:34යි. දැන් මම යන්න ඕනේ ටක් ගාලා වැඩට. මට වෙලා ගිහිල්ලා මේ මම වැඩ ඇරිලා ඇවිල්ලා. වැඩ ඇරිලාවට පස්සේ පේනවනේ ඉතින් මෙයාගේ හොරතලේ අපේ අම්මී තාත්තටයි අක්කේටයි කියලා කියන එක තමයි රාජකාරිය. කන්න දුන්නේ නෑම කියනවා. හයි. දැන් තමයි මම ඕෆ් වෙලා ගෙදර ආවේ. දැන් වෙලාව 11:47යි. දැන් මම නිදා ගන්න ඕනේ මොකද හෙට උදේ මට ලෙක්චර් එකක් තියෙනවා උදේම. එහෙනම් අදට මම වීඩියෝ එක නතර කරනවා. අපි ආයෙත් තව වීඩියෝ එකකින් හම්බෙමු. ඒත් එක්කම මට කමෙන්ට් එකකින් දාලා තියන්න ඔයාලා ජපානය ගැන දේවල් දැනගන්න ඕනේ නම් ඒවා මට කමෙන්ට් එකකින් දාලා තියන්න. මම ඔයාලට අනිවාර්යෙන් ඒක ගැන විස්තරයකුත් වීඩියෝ එකකින් ගේන්නම්. එහෙනම් අමතක නොකර මගේ channel එක subscribe කරලා කමෙන්ට් කරලා like කරන්න ඕනේ. හැමෝටම share කරන්නත් ඕනේ. එහෙනම් bye bye මතනේ.